ස්ටාක්. එහෙම නැත්නම් මිචෙල් ආරන් ස්ටාක්. මේ සුවිශේෂී සමත්වයක පන්දු යවන්න ගැන ඔයාලා අහලා නැති කරුණු ගොඩක් අද මල් ළඟ තියෙනවා. රැඳෙන්න වීඩියෝගේ අවසානය වෙනකම් අපි කතා කරමු කවුද මේ මිචෙල් ස්ටාක් කියන්නේ. ඒ වගේම මෙන්න මේ මිචෙල් ස්ටාක්ට වසීම් අක්‍රම් කියන අග්‍රගණ්‍ය ලෝක පූජිත වමත්වයක පන්දු යවන්න එක තියෙන තරගය මොකද්ද? ඔහු මේ වෙනකොට ටෙස්ට් පිටියේදී වසීම් අක්‍රම් එක්ක ඇති කරගෙන තියෙන තරගය මොකද්ද? ඒ ගැන කතා කරන්නත් අපි අද සූදානම් වෙලා ඉන්නවා. මිචෙල් ආරන් ස්ටාක්. එහෙම නැත්නම් අපි කවුරුත් හොඳින් හඳුනන මිචෙල් ස්ටාක්. මේ සුපිරි වේග පන්දු යවන්න මේ වෙනකොට මුළු ලෝකෙම කලපිට හරවන්න සමත් වෙලා තියෙනවා. මේ අග්‍රගණ්‍ය වමත් වේග පන්දු යවන්න වර්තමානයේ වෙනකොට ටෙස්ට් පිටියේ වැඩිම කඩලු සංඛ්‍යාවක් දවාගත් වේග පන්දු යවන්නා විදිහට නම් වෙලා ලෝකේ ඉහළින්ම වැජිලා ඉන්නවා. මම අද සූදානම් මිචෙල් ස්ටාක් ගැන ඔබ නොදන්න මන් දන්න කරුණු කිහිපයක් ඔබට කියන්න. මිචෙල් ස්ටාක් කියන්නේ නවීන ජාත්‍යන්තරිකයේ වඩා දක්ෂතම වේග පන්දු යවන්නෙක්. 1990 දී උපත ලබන මේ ක්‍රීඩකයාගේ ක්‍රීඩා ගමන ආරම්භ වෙන්නේ නිව් සාල්ට් වේල්ස් ක්‍රිකට් කණ්ඩායමෙන්. එහිදී ඔහුගේ උස සහ වම් අතේ ස්වභාවික ක්‍රියාකාරකම නිසාම ඔහුට මුල සිටම කැපී පෙනෙන අවස්ථාව ලැබිලා තියෙනවා. 2010 වසරේදී තම ප්‍රථම ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන මිචෙල් ස්ටාක් මුලදී ඒ තරම් සාර්ථක පන්දු යවන්නෙක් නොවුණා කියලා තමයි වාර්තා පොත්වල සඳහන් වෙන්නේ. නමුත් ඔහුගේ දක්ෂතා නැගී එන්න පටන් අරගෙන තියෙන්නේ 2013 සහ 2015 කාලයේදී. ඒ කාලේ වන විට පැයට කිලෝමීටර් 150, 160, 165 තරම් වේගයෙන් පන්දු යවන්න මෙන්න මේ අග්‍රගණ්‍ය පන්දු යවන්න සමත් වෙලා තිනවා. 2015 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේදී කාගෙත් අවධානය දිනා ගන්න මෙන්න මේ පන්දු යවන්න සමත් වුණා. එම තරඟාවලියේදී කඩුළු 22ක් දවා ගනිමින් වැඩිම කඩුළු ලාභියා ලෙස වාර්තා පොත් අතරට එක්වන්න මෙන්න මේ පන්දු යවන්න සමත් වුණා. ඒ වගේම ඔහු එක්දින කඩුළු 150 සහ 200 යන සීමා දෙකම ලබාගත් ඉතිහාසයේ වේගවත්ම පන්දු යවන්නා බවටත් පත් වුණා කියලා තමයි වාර්තා පොත්වල සඳහන් වෙන්නේ. 2023 එක්දින ලෝක කුසලානයේ සහ 2021 T20 ලෝක කුසලානය කියන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරපු ලෝක කුසලාන. ඒ වගේම 2023 ICC ලෝක ශූරතාව කියන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරපු ලෝක ශූරතාවයක්. මෙන්න මේ ශූරතා ජයග්‍රහණය කරන්න මිචෙල් ස්ටාක් කියන ක්‍රීඩකයා ලබා දුන්නු දායකත්වය අති විශිෂ්ටයි. මම කියවනේ මිචෙල් ස්ටාක්ට වසීම් අක්‍රම් එක පොඩි ප්‍රශ්නයක් තිබ්බා කියලා. ඒ තමයි ටෙස්ට් පිටියේ වැඩිම වමත් වේග පන්දු යවන්නන් අතරින් කඩලු සංඛ්‍යාවක් දබා ගත්තේ කවුද? ඒ වාර්තාව 2025 දී පිට දමන්න මිචෙල් ස්ටාක් සමත් වුණා. 2025 අලුබදුන ටෙස්ට් තරඟාවලියේදී ඔහුගේ ජීවිතයේ වැදගත්ම ස්ථානයක් සනිටුහන් කරමින් වසීම් අක්‍රම් අභිබවා යමින් ටෙස්ට් කඩලු 415ක් දවා ගන්න මෙන්න මේ ක්‍රීඩකයා සමත් වුණා. උදින් මතක තියාගන්න ටෙස්ට් කඩලු 415 කියන්නේ මෙන්න මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට ඔහු ලබාගෙන තියෙන ටෙස්ට් කඩලු සංඛ්‍යාව. සමහර විට මේ වීඩියෝ නිකුත් වෙලා ඔයගොල්ලෝ බලනකොට මේ කඩලු සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. ලොව පහළ වූ පරිපූර්ණම වේග පන්දු යවන්නෙක් ලෙස සැලකෙන වසීම් අක්‍රම් තරඟ 104කදී කඩලු 114ක් ලබාගෙන තිබුණා. 2025 ටෙස්ට් ලෝක ශූරතාව ඉවර වෙනකොට මිචෙල් ස්ටාක් කියන මේ අති විශිෂ්ට වමත් වේග පන්දු යවන්න ඇදහියනුවකේ වාර්තා ගොඩක් තියලා තමයි ටෙස්ට් පිටියෙන් සමුගන්නේ. වසීම් අක්‍රම් කියන්නේ 1966 ජූනි 3 වෙනිදා උපත ලබලා 1984 නොවැම්බර් 3 වෙනිදා තම මංගල ජාත්‍යන්තර ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. එම තරගයේදී නවසීලන්තයේ පළමු කඩුල්ල දවා ගැනීම ඔහු සමත් වෙනවා එක්දින කඩුළු ලබා ගැනීම ආරම්භ කරන්න. ඉන් ටික කලකට පසු එනම් 1985 දී නවසීලන්තයට එරෙහිවම ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා ඔහු සමත් වෙනවා ටෙස්ට් පිටියට පැමිණෙන්න. වසීම් අක්‍රම්ගේ ක්‍රීඩා දෙවි සුවිශේෂී ස්ථානය තමයි 1992 වසරේදී පාකිස්තානු කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානි දිනාගත්තු කණ්ඩායමේ සමාජිකයෙක් වෙන්න. දිගු හා සාර්ථක වෘත්තියකින් පසු වසීම් අක්‍රම්
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්න තීරණය කරා. 2003 මාර්තු 4 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායමට හැරෙවි පැවති ලෝක කුසලාන තරගයකදී තමයි වසීම් අක්‍රම් සිය එක්දින ගමන ආරම්භ කරන්නේ. ඉන්පස්සේ 2003 මාර්තු 6 වෙනිදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයකදී තමයි ඔහුගේ ටෙස්ට් දිවිය අවසන් කරන්නේ. එම තරගයේදී ශ්‍රී ලංකාවේ හෂාන් තිලකරත්නව දවා ගන්න ඔහු සමත් වෙලා තියෙනවා. එහෙනම් මීළඟ වීඩියෝවෙන් තවත් සුපිරි රැස්ලින් තරුවක් ගැන කතා කරන්න මම සූදානම් ඔබව හමු වෙන්න. එතෙක් සුබ දවසක්.